Hi, welcome back to my YouTube channel. අදත් බලමු තෙමු unpack video එකක්. අද නම් ටිකක් සනීප නැහැ. ඒත් මට කෝල් එකක් දුන්නේ මට සෙනසුරාදා පාර්සල් එක ඇවිල්ලා තියෙන ගෙන යන්න එන්න කියලා. ඒත් එක්ක මට තව නම්බරකින් කෝල් එකක් ආවා. පාර්සල් එකක් තියෙනවා ගේනවා කියලා. ඉතින් මම හිතුවේ යා තියලා උප එක තව කෙනෙක් ගේනවා කියලා. ඒත් එහෙම නැහැ. වෙන තැනකින් තමයි මට ඒ පාර්සල් එකයි මේ දෙකයි මට වෙනදට එන සුපුරුදු තැනින්මයි. ඒ වගේම තවත් දෙයක් ඔයාලට කියන්න ඕනි. දැන් අපිට තෙමු එකේ මොකක් හරි ඩැමේජ් එකක් තිබ්බොත් අපි ගේන බඩුවල ඒක අපිට ආයෙ රිටර්න් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පොඩි ගානක දෙයක් නම් යාලා අපිට ඒක ආයෙ ගෙන්න ගන්නේ නැහැ. අපිට ඒ වෙලෙම සල්ලි දානවා. ඒ වගේම ඒක ලොකු ගානක දෙයක් නම් එයාලා කියනවා අපිට ඒක ආයෙ එවන්න කියලා. ඉතින් මම එහෙම දෙකක සල්ලි ගත්තා. මං ගෙනාපු රැක් එකේ පොඩි අවුලක් තිබ්බා. එයාලා මට මැසේජ් එකක් දැම්මා ඒක එවන්න කියලා. ඉතින් ආයෙ පුරටෝගේ ගිහිල්ලා සල්ලි නෙන්නේ ආයෙ මට ඕක දාන්න නෑ. ආයෙ බයයි චූටි අඩපාඩුවක් තියෙන. ඉතින් මගේ හැම තියාගත්තා. අනිත් එකේ මං ගෙනාගත්තු මයික් එක මං එයාලට දැම්මේ iPhone එකේ එකක් එවන්න කියලා. එයාලා එවලා තියෙන C type එකක්. ඒ නිසා මට ඒකේ සල්ලි වැටුණා. තව බෑන්ගල් එකක් ගෙන්න ගත්තා. ඒකත් පොඩි අවුලක් තිබ්බා. ඒක නිසා ඒකෙත් සල්ලි මං ආයි ධම්ම ගත්තා. ඒ වගේ දාගන්න පුළුවන්. ඉතින් තවත් එකක් තමයි අර ඒකේ දෙනවා අපිට ප්‍රී ඕඩර් එකක්. no baba don't eat. ප්‍රී ඕඩර් දාන්න. ඒ කියන්නේ ඒක හොඳට බලලා දාන්න. බලලා දාන්න. කියන්නේ ඒකත් මහ ජාවාරමක් වගේ තමයි. අපි 7000 ගාන තමයි යාලා අපිට දෙන්නේ. අපි තවත් 7000 ගානක බඩු ගන්න ඕනි. එහෙම තමයි තියෙන්නේ. පමණක් එකක් තියෙනවා. ඒකේ අපිට 7000 ගානක බඩු ගන්න දීලා බිල් එක ටෝටල් එක වටනවා ආයි 14000 ගානක්. ඒක නිසා පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඒකේ බඩු ගන්න. තවත් කතා නැතුව මම තාම අන්බොක්ස් කරේ නැහැ. මේක මම උදේ ගෙන්න ගත්තේ. වැඩේ සනීප මැද නිසා මම නිදාගත්තා. ඉතින් අපි බලමු මේ පාර මම මොනවද ගෙන්නගෙන තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම චූටි පාර්සල් එක ඕපන් කරමු. ඉස්සෙල්ලාම තියෙන්නේ ඕපන් මම ආසාවෙන් දාපු දෙයක්. එනම දැන් මගේ බර්ත්ඩේ එකට අම්බෝ ඒක ගොඩක් බඩු ඇවිල්ලා. කොහොමද ඒක වැටුණා. මේක පාර්සල් එකක් නෝනේ. නයිලද කියලා. අනන්ද ගොඩක්ම දාන්නේ අවශ්‍ය වෙන දේවල්. වෙනද නම් ඔහේ දාන හැමදේම අනේක නම් මාර ලස්සනයි. මම මේවා අනිවාර්යෙන් ඔයාලට ෆිටෝන් වීඩියෝ එකක් දාන්නම්. අනේක හරි හැඩයි යන්නේ. නේ දෝම. මම හිතේකට කප් දෙකක් එනවා ඇති කියලා. කප් දෙකක් ඇවිත් නැහැ. මේක පිටිපස්ස. ඒක ගානට නම් කිසිම පාඩුවක් නැහැ. චරටම ලස්සනයි. no baba. මොකද අනිත් පැක් හැම එකක්ම එද්දි මම ගෙදර නෙමෙයි හිටියේ. මං ගාල්ල හිටියේ. ඒක නිසා ඒව ඕපන් කරලා බැලුවා හස්බන්ඩ්. ඒවලත් මං දෙක ඕඩර්ස් දෙකක විතර තමයි වීඩියෝස් ගෙනාවේ. අනිත් ඒවා ගෙනාවේ නැහැ. හරි කම්මැලි මට. ලිප්ස්ටික් එකක් දැම්මා. ඒක ඇවිල්ලා. මේ ලිප්ස්ටික් එක නා හරි මාස කලර් එක තමයි රෙඩ් කලර්. ඔක්කොම ලිප්ස්ටික් තියෙන රෙඩ් කලර් වල. මේ තියෙන ලිප්ස්ටික් එක චුට්ටක්. මේ තියෙන කලර් එක කැඩයි. ඒක වලකට එක මට අයිබ්‍රෝ එක හරියට අඳ ගන්න බෑ. ඉතින් මං අර ඒක අඳින එන්නන්ද
මේ වගේ ඉන්සර්ට් එකක්ම ගෙන්න ගත්තා. එතකොටවත් පුළුවන් ඒ විදිහට බලන්න. මේක නනේ අකුණක් ගහලා වගේ. ඒක ටප්ප චොලොක් පංගලා තමයි ඇවිත් තියෙන්නේ. තව ටිකක් කෙලියක් වගේ. කැඩෙන්නේ නැහැ. පිටපස්සෙන් ගානෝ. ඒක සුද්ධ කරන්න එකකුත් ඇවිත් තියෙනවා. මේකේ කේබල් එක මම ෆොටෝ එකේ දැක්ක විදිහට නම් එක ලොකුයි. උනාට ඒක චූටි. ඒක චූටි වුණාට අවුලක් නැහැ මට. මදුරුවෝ ටික මැරෙනවා. මෙන්න මේක. පළවලට වතුර දාන එකක්. හරි. ඉතින් අපුගාම කැඩුනා. මගේ අතින් එක නම් කරන්නේ. ඇදලා ගත්ත පාර මෙතනින් කඩලා ගියා. මේක ලේසි. මොකද මම ගේ ඇතුලේ මල් පැල තියලා තියෙන නිසා මේක තියලා තියෙන නිසා පැලවට වතුර දාන්න තමයි කියනවා. ස්ප්‍රේ බොටල් එකකට වඩා මේක මට මේ ප්‍රයෝජනවත් කියලා හිතුණා. මේක තාත් මොන හරි තියෙනවා. අපි තාත්ති කොහමද පම් පැකට් එකක් දෙන්න කියලා. මේ ඉන්නේ පොටෝ ටික දහිද්දි තොප්පිරියයි. ඔයාලට පේනවා ඇති. එයාලා ඇත්තම පොණු වගේ. පස්සේ මෙන්න මේ ලොකු මේක. බලමු. මම විතර මේකේ පැක් දෙක තුනක් එකට ඇවිත්ලා යන්නේ නැහැ. මම ඕඩර් කරපු පිලෝ එකක් තමයි තියෙන්නේ. පිලෝ එක. ඒක ඩැමේජ් කියන්නේ කාව එක ඩැමේජ්. හැබැයි ෆොටෝස් කරනවා කියන්නේ ගොඩක් මේක පින්දිලා මම හිතුවේ පින්දිලායි කියලා. පින්දිලා නැහැ. එහෙම තමයි හිතන්නේ. මේ මැටීරියල් නැත්තම් මාර ලස්සනයි. මගේ අනිත් පිලෝ එකේ චිප් එකක් තියෙනවා. මේ පිලෝ එකේ චිප් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ පැඩින්. අර ෂිප්පර් එකක් කෙනෙක්ගෙන වාසි. මොකද මම පිලෝ එකක් ගෙන්න ගත්තාම මට අපේ හස්බන්ඩ්ට පිලෝ එකක් වුණා. ඒ නිසා හස්බන්ඩ්ට පිලෝ එකක් දැම්ම මට ඒක අර මේකේ මාර විදිහට ආසෙ කෙනෙක් හරි කම්මකට තමයි. මේ බෑග් එක නෙමෙයිද? මම බෑග් එක නෙමෙයි කියලා. මාර ටැංකිය දැම්ම මේ ලයිට් පත් වෙන ගල් සෙට් එක. ඒකේ තිබෙන මීටර ලොකුවට චූටි ඉතරයි. මම හිතේ බෑග් එක ඇවිත් නැහැ කියලා. ඒ බෑග් එක ඇවිල්ලා. so cute අනේ. ඒකත් මම හිතපු විදියටම ඇවිල්ලා. no. ඉතින් මම ඕඩර් කරපු බෑග් එක. ඒක නම් මම කමෙන්ට්ස් දාලාම තමයි ඕඩර් කරේ. මොකද කමෙන්ට් එකේ තියෙනවා හරි නෑ කියලා තියපු. මට ඒක නම් හරි ෂෝක් කරනවා. මම වැඩි බෑග් එක යූස් කරන කෙනෙක් නෙමෙයි. ඒනත් මට ඒක දැක්කම හරි ආසිතුනා. ඉතින් බලමු. හරි හැපි කරනවා.
තියෙන්නේ. ලාච් දැම්මේ. මීඩියම් දැම්ම නම් හොඳයි කියලා හිතනවා. ඒක ගොඩක් ලොකු. හරි විතරයි. මම මෙච්චර නම් මහත නෑ. මම ලාච් එක දැම්මේ මොකක් එයිද දන්නේ නැති නිසා. දැන් නම් හිතෙනවා අපරාධ මීඩියම් දැම්ම නම් ඉවරයි කියලා. ඒ මාළු සොෆ්ට්. ඉතින් ළමයි අදින් මගේ මේ වීඩියෝ අකෝ යන්නේ. මෙන්න මේ චූටි පාට ඩංගකාරයත් එක්ක නම් හරිම මාළුයි මට වීඩියෝ එකක් කරන්න. මගේ පැන්ච්. Don't eat touch. ඉතින් මගේ තෙමු අන්පැක් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ තව දාපු ගොඩක් ඒවා එන්න තියෙනවා. මට වගේ මං අම්මටත් ගාල්ලටත් ගොඩක් වීඩියෝ ගාල්ලටත් ගොඩක් පාර්සල් දාලා තියෙනවා. මට ඒවනම් වීඩියෝස් වලට ගෙන්න බැරිවේ මොකද ඒ කියන්නේ ගාල්ලටනේ. මෙතනින් මගේ අන්පැක් වීඩියෝ එක ඉවරයි. මම ඔයාලට කියන්නේ තෙම්මගේ ඕඩර්ස් තාද්දි කමෙන්ට්ස් බලලා දාන්න. නැත්නම් ගොඩක් අය බනිනවා තෙම්මගේ බඩු හොඳ නෑ කියලා. ඉතින් මට මේක නම් කමෙන්ට්ස් බැලුවේ නැහැ. මේක හරි චූටි. ඒ තවුලක් නෑ. මොදුරු ටික මැරෙනවා. මම අද වීඩියෝ එකක් ගේන්නත් නෙමෙයි හිටියේ. හරි අමාරුයි. ඒත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මට අරගෙන යන්න හිතුණා. මගේ පැකේජ් 3ක් ආවා. අනිත් පැකේජ් එක මම ආවේ සෙනසුරාදා. මට මම ඒකේ වීඩියෝ එකක් කරා. ඒකත් මේකට මැච් කරනවා. මොකද මේ ඔක්කොම එක ඒ කියන්නේ පැකේජ් 3-4ක්ම එකට ආවේ. ඉතින් තව එන්නත් තියෙනවා. දැන් නම් එන්න පොමනක් එක පරක්කු වෙනවානේ. මගෙත් මේක ගොඩක් පරක්කු වුණා එන්න. මේක මම දැම්මේ ගොඩක් දැන් හිතන්නේ වෙනද මට උපරිම යන්නේ දවස් 10යි. මේකට නම් මට දවස් 15කට වැඩි ගියා මේ එන්න මේ පැකේජ් එක. ඉතින් නැදෙනි වීඩියෝ එක ඉවරයි. දැන් තුපාරක් නෙන්න 4 පාරක් කිව්වා. ඉතින් අපි අලුත් තෙමු අන්පැක් වීඩියෝ එකකින් සහ මගේ තව එන්න තියෙනවා අවුරුද්දේ දවස් 3ගේ ට්‍රිප් එක. ඉතින් මම ඒකත් බලන්න. මම සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය මම සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් නැදෙනි මගේ වීඩියෝ එක ඉවරයි. බලන් හිටපු ඔයාලා ඔක්කොටම thank you. ආය අලුත් වීඩියෝ එකක් අපි හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. bye. ඔයාලට මම වීඩියෝ එකේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේක තමයි මට සෙනසුරාදා ආපු පැකේජ් එක. මේකේ භාගයක් ආවා අනිත් භාගේ ආවේ නැහැ. ඉතින් බලමු අපි එක මොනවද අලුත් තියෙන්නේ කියලා. මේක ඉස්සෙල්ලාම ආවේ කර්ටන් එක. මේකේ මම කර්ටන් දෙකක් දැම්මා. ඒත් එක පැත්තක කර්ටන් එකක් විතරයි ආවේ. අනිත් පැත්ත එක ආවේ නැහැ. ඒක නම් මාර ලස්සනයි. ගොඩක් ක්වොලිටි. මට හිතට අල්ලන විදියට මට ඒ කර්ටන් එක තිබුණා ළමයි. මට නම් ඉතින් තෙම්මගේ රෙදිවල කියන්න තරම් කිසිම වරදක් මෙච්චර කාලෙකට නම් වෙලා නැහැ. ඒ වගේම තමයි මම ගෙන්න ගත්තා. මට කලින් පාර ආවේ ටික තද සුදු පාටක්. ඒ වුණාට මේ පාර එක නම් හරියට ආවා. ඊළඟට මම ගෙන්න ගත්තේ මෙන්න මේ සිරප්පු දෙක. ඒකත් මාර ක්වොලිටි. කකුල් දෙක ගානටම තිබුණා. මාර ලස්සනයි ඒක. එකත් උනේ 1200ක් හරි 1300ක් හරි. මට නම් ඉතින් දෙකේ ගානට පාඩු නැහැ. කකුල් දෙකටත් හරිම සනීපයි. ඒක ක්වොලිටි. ඉතින් බ්ලවුස් ටී-ෂර්ට් ඒ වගේ දේවල් එන්න තියෙනවා. මම ඔක්කොම ආවට පස්සේ ඔයාලට ගේනවා පිටෝන් වීඩියෝ එකක්. අනිවාර්යෙන් මම මෙන්න මේක ඇඳලා අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. මට ඒකට මාර ආසයි. මම මේක ගෙන්න ගත්තේ නම් මගේ බර්ත්ඩේ එකට අඳින්න. මේක මාර ලස්සනයි. මට මාර ආසයි. ඉතින් මේකෙන් අප හැම ඩ්‍රෙස් එකකටම බලමු මේකට මාර ආසයි. මම මේක ඇඳලාට
ඩ්‍රෝන් වීඩියෝ එකක් එනම් එතකන් ගිහින් එන්නම්. බයි.